හරි. මම එනවනේ දැන් උඩ. සයෝයි මම එනවද? හරි. මේ හැමෝම කැමරා ඔන් කරන්න. දැන් ගන්න මම. හරි. අපිට අද පටන් ගන්න දෙන්නේ අපි අලුත් පාඩම. දාගමු ටොපික් එකක්. ටොපික් එකක් දාගමු. Types of numbers and number patterns. Types of numbers and number patterns. Kalau mereka gila lah, orang kalau putih nanti ada gila kan? Hah? Mereka gila putih tangan gila. ලැබුවත් අවුලක් නැහැ අලුතෙන් ලිව්වොත් හොඳයි. Aku ini. ආ. Isi. හරි. ඊට පස්සේ සබ් ටොපික් එකක් දාගමු even numbers and odd numbers කියලා. ඔව්. සබ් ටොපික් එකක් කොහොමද දාන්නේ? සබ් ටොපික් එකක් odd numbers.
හරි. even numbers and odd numbers. දැන් ඔයාලා දන්නවා මේ මොනවද මම කතා කරන්න යන්නේ කියලා. හරි. අපි දන්න මම මේක මේ හරි දැන් ලියන එක පැත්තකින් දෙන්න. ලියන එක පැත්තකින් දෙන්න. හරිද? දැන් පැත්තකින් දාලා අහගන්න. හරි. හිරුන් සයෝල් කැමරා ඔන් කරන්න. හිරුන් සයෝල්. හරි. හිරුන් කැමරා ඔන් කරන්න. හිරුන්. හරි. දැන් අහගන්න. ඔයාලා දන්නවනේ මේ පොඩි ළමයිට කිය දෙකවසර ළමයිකට දන්නවා මොනවද even numbers මොනවද odd numbers කියලා. නිකන් සරලව කියන්නේ even number එකක් කියලා කියන්නේ මොකක්ද? even number එකක් කියලා කියන්නේ බෙදනවා කියලා කියන්නේ multiply. divide. Numbers that are කියන්න එපා ගන්න divisible by 2. divisible by 2 දෙකෙන් බෙදෙන එකක්. මම එක්සැම්පල් එකක් ගන්නම්. 7 කියන එක කෙනා දෙකෙන් බෙදෙනවා. මෙයා දෙකෙන් බෙදනවා. බොරු කියන්නේ බා. මෙයා දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදනවද නැද්ද කියලා මම කතා කරන්නේ. කොහොමද කියන්නේ? අපි දාගෙන උඩට දාගෙන ඉන්නේ concept එක වැරදි. හරිද? ඔයාලට primary එකේදී හරි පොඩි කාලේදී කවුරුම හරි කිව්වනම් 7 කියන එක දෙකෙන් බෙදනවද නැද්ද කියලා ඉගෙනනොත් ඔයාලට දෙකෙන් බෙදෙන්නේ නැහැ කියලා. වැරදි. මෙයා බෙදනවා. මේ 4 2 ඒවා කීයක් තියෙනවද? දෙවරක් 3 ඉතින් ඉතින් මේ බෙදලා නැති. මේ අපි බෙදපු එකක් නෙමෙයි. ඔතන තමයි දැන් අපි බෙදනවා කියලා කියන්නේ මොකද්ද? ඩිවයිඩ් කරනවා කියලා කියන්නේ මේකට දාලා මේ උත්තරය ගන්න එකනේ. උත්තරයක් ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා තියෙන්නේ. කොෂන්ට් එක වෙලා දිනවා වගේ තුනක්, රිමේන්ඩ් එක වෙලා දිනවා එකක්. හරිද මං කිව්වා? අහගන්න දැන්. වෙන ලෝගෝ වලින් ඉඳපා වුණාරා. හරි. අපි බෙදනවා කියලා කරන්නේ මේ long division එකට දාලා උත්තරයක් ගන්න එකනේ. උත්තරයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මම දෙකෙන් බෙදලා තියෙන්නේ. දෙකෙන් බෙදන්න නැත්නම් උත්තරයක් ගන්න බැරිනේ මම. උත්තර අහගන්න පොඩි concept එකක් තියෙන්නේ. මේ even numbers කියලා කියන්නේ හරිද? අපිට මේ අපි ගාව තියෙන ඕනම number එකක් ඍණානන්ත ඉඳන් minus infinity ඉඳන් plus infinity වෙනකන් තියෙන ඕනම number එකක් ඕනම number එකකින් divide කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි විතර even number එකක්ද නැද්ද කියලා consider කරන්නේ මෙන්න මේ remainder එක මත. මෙන්න මෙයා මත. පැහැදිලිද? තේරුණා? ඕනම number එකක් දෙකෙන් බෙදලා remainder එක බිංදුව වුණොත් මට කියන්න පුළුවන් ඒක මොන number එකක් කියලාද? even number එකක් කියලා. නැතුව දෙකෙන් බෙදෙන number එකක් කියලා නෙමෙයි. හරිද? remainder එක බිංදුව වුණොත් මට කියන්න පුළුවන් එයා even number එකක් කියලා. දෙකෙන් බෙදලා බිංදුව නොවුනොත් remainder එක. මෙයානේ අපි කියන්නේ remainder කියලා. මතකයි නේද? remainder එක මෙයා මොකද්ද? කොහොමද? අමතක කරන්න එපා. remainder එක බිංදුව වුණොත් තමයි even number එකක් වෙන්නේ. දෙකෙන් බෙදලා remainder එක බිංදුව උනේ නැත්තම් වෙන මොන value එක ආවත් මට කියන්න පුළුවන් එයා මොන number එකක් කියලාද? odd number එකක් කියලා. පැහැදිලිද? මට තව මෙහෙම කියන්නත් පුළුවන්. odd number එකට අර්ථ දක්වන්න පුළුවන්. උදාහරණ ගන්න.
රිමේන්ඩර් එක දෙකෙන් බෙදලා රිමේන්ඩර් එක බිඳුව වුණොත් ඊවන් එකක් වෙනවා. රිමේන්ඩර් මේ මොකක් කර නම්බර් එකක් දෙකෙන් බෙදලා රිමේන්ඩර් එක වුණොත් උත්තරේ ඔඩ් නම්බර් එකක් වෙනවා. දැන් මලට මගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අපිට මොනම නම්බර් එකක් හරි දෙකෙන් බෙදුවොත් එන රිමේන්ඩර්ස් 0.1යි විතරද? දෙකෙන් බෙදුවොත් එන රිමේන්ඩර්ස් 0.1යි විතරද? දැන් මම තුනෙන් බෙදුවොත් රිමේන්ඩර්ස් කොහොමද දෙන්න පුළුවන්? තුනෙන් බෙදුවොත් එන්න පුළුවන් පොසිබල් රිමේන්ඩර්ස් මොනවද? දැන් මොකක් හරි නම්බර් එකක් හොඳට අහගන්න මම මේ කියලා දෙන්නේ. හරි? මොකක් හරි නම්බර් එකක් වා තුනෙන් බෙදෙනවා. තුනෙන් මේ අපිට තියෙන නම්බර් එක මම දන්නේ නැහැ. මොකක් හරි නම්බර් එකක්. එන්න පුළුවන් පොසිබල් රිමේන්ඩර්ස් මොනවද? බිංදුව ඉඳන් 3 වෙනකන් තියෙන ඕන නම්බර් එකක් එන්න පුළුවන් නේද? බිංදුව ඉඳන් 3 වෙනකන් තියෙන ඕන නම්බර් එකක්. ඒ කියන්නේ බිංදුව 1 2 3 එන්න පුළුවන්ද? බෑ. රිමේන්ඩර් 3 වෙන්න බෑ. ඒ කියන්නේ දෙකෙන් බෙදුවොත් මට මොකක්ද කියන්න පුළුවන්? රිමේන්ඩර් වෙන්නේ 0.1යි විතරයි. ගරහ ගන්න මොකක් හරි නම්බර් එකක් අපි දෙකෙන් බෙදලා රිමේන්ඩර් එක 0 වෙනවා නම් මොකද කියන්නේ? ඉවන් නම්බර් එකක් 1 වෙනවා නම් ඔඩ් නම්බර් එකක්. හරිනේ? මම කියලා දුන්නා. හරිද? පැහැදිලි කියලා මම හිතනවා. සයුරු තේරෙනවද? සයුරු හරි. ඔන්නව තමයි සරලම හදන්න. හරි. මේක ඇලඩක් නෑ. මේක ඔයාලට කියලා දෙන්න නැතුව ඉතින් කවුරුත් අපි මේක පොසිටිව් ඒක සාමාන්‍ය වෙන දෙයක්. ඒක ඔයා තනියම ඉගෙන ගන්න ඕන කොටසක් මම මේ කියලා දුන්නා. හරිද? ලේසි. හරි. Numbers that are divisible by 2 and the remainder is is 0. හරි. ඔන්නවට තමයි අපි even numbers කියලා කියන්නේ. පැහැදිලිද? odd numbers කියලා කියන්න පුළුවන් මට. කියන්න මට මේ විදිහට can't divisible by 2 and remainders are numbers that can't divisible by 2 and remainder is 1. අර සරලවම කිව්වොත් අර ඔයාලා මතක තියාගන්න හිටියේ දෙකෙන් බෙදෙන ඒවා දෙකෙන් බෙදෙන්නේ නැති ඒවා. උඩ තමයි කියන්නේ. මම මොකද්ද මේ කිව්වේ මෙයා දෙකෙන් බෙදෙන්නේ නැති කෙනෙක් කියලාද මම දැන් කිව්වේ? මෙයා දෙකෙන් බෙදනවා. රිමේන්ඩර් තමයි බිංදුව දෙකද කියලා වෙනස් වෙන්නේ. දෙකෙන් බෙදෙන්න බෑ කියලා මට මං කිව්වනේ මයිනස් ඉන්ෆිනිටි ඉඳන් පොසිටිව් ඉන්ෆිනිටි ගන්න තියෙන ඕනම නම්බර් එකක් මට ඕනම නම්බර් එකකින් ඩිවයිඩ් කරන්න පුළුවන්. ඩිවයිඩ් කරන්න පුළුවන්. අපිට ප්‍රශ්න තියෙන්නේ ඩිවයිඩ් කරන මෙකැනිසම් එකේ නෙමෙයි රිමේන්ඩර් එකේ. නේද? ඔයාලා මෙයාව මතක තියාගෙන ඉඳලා තියෙන මෙච්චර කාලයකට දෙකෙන් බෙදෙන එක කියනවා දෙකෙන් බෙදෙන්නේ නැති එක කියනවා. හරි. ඒක පොයින්ට්. දාගන්න. Oh, ඒකත් වුණාම දාගන්න. මේක බෙදන්න ආරම්භ කරන්න. මෙයාට එක්සැම්පල් එකකට මේවා දාන්න. අත කන්ෆියුෂන් එකක් යනවානේ දෙකෙන් බෙදෙන්න පුළුවන් කියලා මම එකපාරට කියපු ගමන් නේ. ඔය සමහරකට එක්සෑම් එක පොත බලගෙන වලට ඇද්දි
ඔඩ් නම්බර්ස් කියලා දැන් දෙකෙන් බෙදෙන එක කියලා මම දීලා දෙනවා. එතකොට මට 20 කියලා ඔයාලා හිතනවා. හරි. මට නෙමෙයි 20 ඔයාලට එතකොට 20. ඒක නිසා අරගෙන ඉතින් දාගෙන දරු මම කියපු සිනාරියෝ මතක් කරනවා ඔයාලට. පැහැදිලිද? ඉක්මනට දාගන්න අම්මා කරා බොරු. ඉක්මනට කරන්න. ඔව් අහන්න. පැහැදිලි මදිද මට මමත් මේ සෝම් එකේ ලොග් වෙලා තියෙන්නේ මට පේනවනේ. මම වෙන ෆෝන් එකකින් ජොයින් වෙලා තියෙන්නේ. තාම එහෙමද? කනෙක්ෂන් එක පොඩ්ඩක් හදා ගන්න අර මේ ගොඩක් වෙලාවට මගේ ඉෂුව එකක් නෙමෙයි තියෙන්නේ ඔයාලගේ පැත්තේ මොකක් හරි කනෙක්ෂන් මේක මම ෆයිබර් ලයින් එකක් කරන් තියන්නේ හරි. එහෙම මේ පේන්නේ නැත්තම් කියන්න මම පොඩ්ඩක් ගෲප් එකට දාන්නම්. ඔව් අහන්න. හරි මම ගෲප් එකට දානවා පොඩ්ඩක් පැකින් බලන්න. හරිනේ? අයියේ. උනාර කොට වැඩේ. හරි. මේක කියන්න බහුවලවක් ගන්න එපා මෙයා වැඩක් නැහැ. අතරම. ඔයාලා මේ එක්සෑම් එකේ ඉන්නේ ඊවන් නම්බරයක් කියන්නේ මොකක්ද කියලා ලියන්න කියලා ඉන්නේ. හරි. අම්මා කරා. මේක ඉවරයි. මොකද? Topik එකක් දාගමු.
මේ ඔයාලගේ මාක්ස් මේ ඉරිදට බොහෝ දුරට රිලීස් කරනවා මේ ඉරිදට හරි හැමෝගෙන් පේපර්ස් බලලා තියෙන්නේ රීචෙක් කරනවා හා තියෙනවා හරි Retake का lecture वाले वाला ඔයාලා විතරක් නෙමෙයි ඉන්නේ I got to make one of my devices. ඔව් ඒ සතියේ හැමෝගෙන් මිඩ් ටෙස්ට් තිබ්බ වීක් එකක් ඔයාලගේ weight 6 විතරයි 7 8 9 10 11 වෙනකම් කට්ටිය තියෙනවා හරි බලන්න දැන් මට කියන්න පොඩ්ඩක් ආගන්න ලියන එක නවත්තන්න ආගන්න හරි දැන් මට කියන්න පොඩි ට්‍රික් එකක් හරි මම මේ කන්සිඩර් කරන්නේ නම්බර්ස් 0 ඉඳන් 9 වෙනකන් තියෙන රේන්ජ් එකේ විතරයි හරිද මම කලින්ම කිව්වා නම්බර්ස් කන්සිඩර් කරන්නේ 0 9ත් අතර ඉන්ක්ලූඩින් 0 and 9 9 ඉන්ක්ලූඩ් වෙනවා තනි ඉලක්කමේ ඩිජිට්ස් නේ තනි ඉලක්කම එක ඩිජිට් එකයි තියෙන්නේ නේ තේරෙන්නේ නැවත්ත හරි මම ඉලක්කම් ටික පොඩ්ඩක් එක්ස්පෑන්ඩ් කරලා දෙන්නම් මේක නැත්තම් පැටලෙන්නේ හරි 0 1 2 3 4 5 6 7 8 9 මම පොඩි ෂෝට් මෙතඩ් එකක් කියන්නේ යන්නේ ඒක නිසා හොඳට අහගන්න ෂෝට් මෙතඩ් එකක් කියන්නේ යන්නේ හරිද දැන් මට කියන්න මේ 0ත් 9ත් අතර තියෙන නම්බර්ස් වලින් හරි ඊවන් නම්බර්ස් මොනවද මෙතන තියෙන්නේ 0 0 0 2 4 6 8 හරිද 0 එනවද ඔකට yeah මොකෝ ඉන්සි එනවද නැද්ද උනාර 0 එනවද ඊවන් නම්බර් එකට 0 කියන්නේ කෙනා ඊවන් නම්බර් එකක්ද නැද්ද අමාරුනේ එච්චර ඊවන් නම්බර් එක ක්ලූ සයුල් මොකෝ කියන්නේ යෝ ඔය හේතුව දැන් මම අන්න දැන් බලන්න අර ලොජික් එකට දාලා අපි කලින් කතා කරපු එකට දාලා මම නම්බර් එක දෙකෙන් බෙදද්දී දැන් තියෙන නම්බර් එක බිඳුවනේ බිඳුවට දෙකේ වගේ කීයක් තියෙනවද දෙවරක් බිඳුව ඉතුරු දැන් මම පොඩි ප්‍රශ්නයක් එනවා ඔයාලා කලින් පාඩම් කරගෙන ඉඳපු විදිහට නම් මෙයා ඩිවයිඩ් කරලා නෙමෙයි එක නම්බර් එකක් කරලාවිලා නැහැ නේ. ඒකට මේකට මට කියන්න ඕන ඩිවිෂන් එකක් කියලා. බෙදීමක් විතර කියන්න බෑ නේ ඒකට. ඒක ඔඩ් ඊවන්ද කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ බෙදීම මත නෙමෙයි රිමේන්ඩ් එක මත. රිමේන්ඩ් එක බිඳුව. ක්ලියර්ද? මෙයා ඊවන් නම්බර් එකක් නේ. ආය අනිත් ඒවා නම් දන්නවනේ 2 දන්නවා 4 6 8 ඔන්න වඩක තමයි even numbers හරි 0 දෙනවා 0 2 4 6 8 getting odd numbers for the thing 3 5 7 9 1 3 5 7 9 ඔන්න වටික odd numbers වෙනවනේ පැහැදිලිද මෙයාලා even වෙනවා මෙයාලා odd numbers වෙනවා හරි දැන් තනි ඉලක්කමේ ඩිජිට් වගේම ඉලක්කම් දෙකේවත් අපිට ගේමක් නැතෝ කියන්න පුළුවන් අපිට ලොං ඩිවිෂන් එක දාලා මෙයා even ඩොට් කියලා කියන්න පුළුවන්
දැන් ඔයාලට එක්සෑම් එකේ ආවොත් මෙහෙම ඉලක්කම හොඳට බලන්න නේ. අහගන්න. මම මේ කියන්න හදන දේ පොඩ්ඩක් ඔලුවට දාගන්න. ඔයාලට මෙහෙ කොහෙද බලාගෙන ඉන්නේ? මෙතන ඉන්නේ අපි. පිටිපස්සට කරගෙන උඩ කරගෙන ඒක උඩට ජග්ගහගෙන ඉන්නවා. හරි. මෙතන මම කියන්න හදන්නේ මේ නම්බර් එක even එකක්ද odd number එකක්ද කියලා ඔයා ඩිවයිඩ් කරලා බලන්න දුවොත් ඔයා එතන මොඩියෙක් වෙලා ඉවරයි. හරිද? මේ මම කියලා දෙන ට්‍රික්ස් පාවිච්චි කරන්න. මෙතනදී අපි මොනවද මේ even numbers කියලා කන්සිඩර් කරේ? 0 2 4 6 8. මෙන්න මේ numbers 0.9 අතර තියෙන ඒවා මට කියන්න පුළුවන්. හරි මේක තියරි එකක් ඔළුවේ තියාගන්න. ඔය එන්න මොන නම්බර් එක වුණත් මට මේක ඩිවයිඩ් කරගෙන යන්න ගියොත් පැය භාගයකට ඒක සෝල් කරලා මේව කරගන්න. හරිද? දිගයිනේ. සමහරවිට ඔයිට වඩා ලොකු නම්බර්ස් එන්නත් පුළුවන්. හරිද? ඔයාලට විදිහ තමයි මේකේ යුනිට්ස් ප්ලේස් එක මොකක්ද? 2. බලන්න තියෙන්නේ යුනිට්ස් ප්ලේස් එක මේ දැන් දෙකන තියෙන්නේ දෙක ඉන්නේ ඊවන් නා ගොඩේ ඔඩ් ගොඩේ ඊවන් ගොඩේ අන්න යුනිට්ස් ප්ලේස් එක කන්සිඩර් කරලා මට මෙයාව කියන්න පුළුවන් ඊවන් ඔඩ්ද කියලා. පැහැදිලිද? දැන් කියන්නේ යුනිට්ස් ප්ලේස් එක ඔයාලට දෙන 9 ඉලක්කම පුරාර කියන්නේ යුනිට්ස් ප්ලේස් එකේ 9 තිබ්බොත් මෙතන මෙහෙම නෙමෙයි 9 තිබ්බොත් මෙයා ඊවන්ද ඔඩ්ද? ඔඩ්. හේතුව යුනිට් ස්පේස් එකේ ඉලක්කම 9 ඉන්නේ මේ ඔඩ් ගොඩේනේ. පැහැදිලිද? ලාස්ට් ඩිජිට් එක විතරක් දෙකෙන් බෙදෙනවද? දෙකෙන් බෙදිලා රිමේන්ඩර් එක බිංදුව වෙනවද එක වෙනවද කියලා බලලා ලාස්ට් ඩිජිට් එක විතරක්. හරිද? මට කියන්න පුළුවන් එයා ඊවන් නම්බර් එකක්ද ඔඩ් නම්බර් එකක්ද කියලා. පැහැදිලිද? තේරුණාද? හරි. ඔන්න ඔක තමයි ඔයාලට දෙන ට්‍රික් එක. ඒක පාවිච්චි කරන්න. අර මෝඩ් ළමෙක් වගේ මේක දෙකෙන් බෙදාගෙන යන්නේ නැහැ. හරි. දවසක් මේ ගාන හදන්න පුළුවන් එහෙම වුණොත්. එහෙනම් බැලුවා ලාස්ට් ඩිජිට් එක 9 තියෙන්නේ දෙකෙන් බෙදනවද? දෙකෙන් බෙදලා රිමේන්ඩර් එක මොකක්ද වෙන්නේ 9? එක වෙනවා කියලා කියන්නේ එයා ඊවන් ඩොට්ද? ඔඩ්. පැහැදිලිද? ෆුල් නම්බර් එක බලන්න ඕනේ නැහැ. ලාස්ට් ඩිජිට් එක. ඒ කියන්නේ යුනිට්ස් ප්ලේස් එකේ තියෙන ඩිජිට් එක විතරක් බලලා මට කියන්න පුළුවන්. එයා ඊවන් නම්බර් එකක්ද ඔඩ් නම්බර් එකක්ද කියලා. හරි. මේ ටික ඕනේ නැහැ. මේ ටික ලියගන්න. කිරුම් තේරුණාද? සයෝග තේරුණාද?
හරි. හරි. දැන් ඇති වෙලාව. අපි යමු. දැන් යටින් පැරග්‍රාෆ් එකක් දාගමු පොඩි පොයින්ට් එකක් දාගන්න. මම මේක වහනවා. හරි. මෙතන යටින් බුලට් එකක් දාගන්න. අපොට මං කියද්දි ලියා ගන්න පුළුවන්ද? If the ones place of a number has මොකෝ හිරුන් ඇයි ලේදා එන්න මෙතන මේ even number කියන කොටස highlight කරගන්න හරි මොකක් හරි පේන විදිහට හදාගන්න highlight කරන්න කිව්වේ highlight උලන්න නෙමෙයි sorry CR පොතද තියෙන්නේ කොහමද පොඩි පොතද පරිගියක් යනවා පිටු ගියක් යනවා එක පැත්තයි තියෙන්න ඕනේ රොඩුලි මේ ටොපික් එක ලියන්න පැත්තක් තියාගන්න එතකොට සම්පූර්ණ පැති දෙකක් අපි අර ලෙසන් එක පටන් ගත්තාද හරි පැති දෙකක් තියන්න ටොපික් එක ලියන්නත් එක්ක नोट डाउन करेगा ඔය උතන මම ඉලක්කම් වගේක් දාලා තියෙනවා 2468 කියන එකයි even number එකක් වෙන්න නම් ඒ numbers ටික ones place එකේ තියෙන්න ඕනේ ඊට අමතරව 1357 කියන numbers ටික
යුනිට්ස් ප්ලේස් එකේ තියෙනවා නම් මට කියන්න පුළුවන් යා මොන නම්බර් එකක් කියලාද? ඔඩ් නම්බර් එකක් කියලා. එතකොට ඔය නම්බර්ස් ටිකත් highlight කරගන්න. 0 4 6 8 10 1 3 5 7 9 කියන නම්බර්ස් ටික. ගන්න ඊට පස්සේ sub topic එකක් දාගමු prime numbers and composite numbers. අහලා මට සිංහලෙන් කියන්න නම් මතක නැහැ. මට මතක් වුණොත් මං කියන්නේ. ඒ කෑ ගන්න. හරි මම බෝඩ් එක මකනවා. ඕ හරි ඉක්මන් කරා. ඕ හරි දැන් මට නමක් දාන්න හරි. අපි දැනටමත් තියෙන්නේ එක්කෙනා ලේබල් වෙලා. දැන් ඒක වටට ලේබල් ගන්නවා හරි. පන්ති තවරක් තියෙනවා. ඉස්සරහට ගන්න ලේබල් එක ගන්න එතනට ගන්න හිට වෙනවා මුලින්. හිටලා ගන්නවා ලේබල්. ඔව් ඉන්චිත් දැන් පළවෙනි එක්කෙනාට chance එකක් තියෙනවා. ආලා දෙනවා මේ අපායට ඇද්දි මුලින්ම එන්න ඕනේ කියලා කතාව. අපායට ගියොත් යාගෙන ගන්නකො අපායට ගියත් තව මුලින්ම යන්න ඕනේ. එතන අඩුවම සමහර වෙලාවට ජී දෙන්න පුළුවන්. පළවෙනියට පරික්ෂණ පස්සේ දැන් හිතන්න 1000ක් ඉන්නවා පොලිමේ අවත් එක්ක තව යාළුවෝ 1000ක් විතර ඉන්නවා මිනිස්සු
අන්තිමට නැක්කනට යම බලන්න දොඩෝම් ජීවිතේ පායලා මම්මට සිරි මූව මරලා දානවා කිලිම පළවෙනි ෂොට් එකේ. හරි? ඔය තියෙන්නේ? ඉතින් කවන්නේ. ඒ පොත මොකද්ද කේස් එක? ඉතින් මේ පොත උඩින් තියන්නේ නැද්ද කමන්නේ? මොකද්ද උඩ? ඒ පොතේ ටොපික් එක වෙන්නේ නැද්ද? ඈ? හරි. 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 ඔන්න අහගන්න දැන්. ලියන එක නවත්තන්න. දැන් ඔය ක්ලාස් එකට එන්නේ ලියන්න නෙමෙයි මං කියන දේ අහගන්න කියලා මතක තියාගන්න. දැන් කට්ටිය ඕක පැත්ත මාරු කරගෙන දඟලනවා. කට්ටිය හිතාගෙන යනවා ක්ලාස් එන්නේ ලියන්න අහගන්න නෙමෙයි. ඔයාලා ක්ලාස් එකට එන්නේ අහගන්න ලියන එක ඕන තරම් ලියා ගන්න පුළුවන්. ක්ලාස් එන්නේ මම කියන දේ අහගන්න. හරි. නැත්තම් ලියන්න මං ගාවට එන්න ඕනේ නැහැ. ඔයාලා ගෙදර ඉඳන් ලියන්න පුළුවන්. ඉස්කෝලේට ගිහින් ලියන්න පුළුවන්. නේ? ඉස්කෝලේදී ඔක ඔයාලා අනිත් පැත්ත ට්‍රේන් කරලා දෙන්නේ. හරි. ගුරුවරයෙක් දෙයක් කියද්දී ඒ කියන වෙලාවට අහගෙන ඉන්න. මොකද ඔයා ඒක වෙන ඒ කියලා දෙන වෙලාව වෙනඩක් කරනවා කියලා කියන්නේ ඔයාට ඒ කියලා දෙන පොයින්ට් එක මග යනවා. ඒ මග යනවා නම් ක්ලාස් එන්න ඕනේ නැහැ. පැහැදිලිද? හරි. අහගන්න. මුලින්ම මම ප්‍රයිම් නම්බර්ස් කියන එක ගැන ඩෙෆිනිෂන් එකක් දෙන්න. ප්‍රයිම් නම්බර්ස් අහගන්න දැන් ඔයාලා දන්නවා අපිට මොනවාම හරි නම්බරයක් ගත්තොත් මම එක්සැම්පල් එකකට ගන්නම්. එක්සැම්පල් එකකට ගන්නම් මම නම්බර් 8 කියන එක කියලා නෑ. ඔව් 8 කියන එක කියලා ගමු. මට 8 කියන එක කෙනා දැන් ඔයාලා කියන්න ඕනේ නම්බර්ස් දෙකක මල්ටිප්ලිකේෂන්ස් විදියට. 8 කියන එක කෙනා නම්බර්ස් දෙකක මල්ටිප්ලිකේෂන්ස් විදියට කියන්න මට 8 times 1 නැත්නම් 1 times 2 times 2 8 කියලා කවුද කියලා 4 times 2 ඔව් අටවරක් එක අටයි නනේ දෙවරක් හතරක් අටයි. දැන් මට දැන් තව මොනවා හරි කම්බිනේෂන්ස් තියෙනවද? අට එන්න පුළුවන්. තියෙනවා. ඉතින් 8 times 1 කිව්වොත් 1 8 කිව්වොත් දෙකම එකයි කියලා තේරෙන්නේ නැහැ. අටවරක් එකයි එක්වරක් අටයි දෙකම එකක් නෙමෙයිද? ඉගෙන ගන්න දේව නෙමෙයිද? එහෙනම් මාව චෙක් කරනවා අනිත් පැත්තට කියලා. අප්පා දන්නවද කියලාද බලන්නේ? Huh? 2 times 8 8 දාන්නද? 16 නේ. කොන්ලයින් ළමයි කියන බලන්න. තව තියෙනවා මෙයාලට මේ කම්බිනේෂන්ස්. 8 කියන එක නා තව නම්බර්ස් දෙක මල්ටිප්ලිකේෂන්ස් එක තව ලියන්න පුළුවන්ද මට? හා? පුළුවන්ද? බෑ. හරි. සත්‍ය දාන්න එපා. දැන් මට කියන්න 8 කියන එක්කෙනාගේ ෆැක්ටර්ස් මොනවාද? අටේ ෆැක්ටර්ස් මොනවාද? ෆැක්ටර්ස් කියලා කියන්නේ ෆැක්ට් එකක් කියලා කියන්නේ එක නම්බරයකට. අටේ ෆැක්ටර්ස් මොනවද? දැන් කවුරුත් දන්නේ නැහැ චිල් එකේ ඉන්න අය. මොනවද? 1 2 4 8 ෆැක්ටර්ස් කියන්නේ මෙන්න මේ වගේ. හරිද? ෆැක්ටර්ස් කියලා කියන්නේ මොකක් හරි නම්බර් එකක් නම්බර්ස් දෙකක මල්ටිප්ලිකේෂන් එකක් විදිහට ලියද්දී මේ මල්ටිප්ලිකේෂන් එකේ දෙපැත්තේ තියෙන නම්බර්ස් වලට තමයි අපි ෆැක්ටර්ස් කියලා කියන්නේ. පැහැදිලිද? මෙන්න මෙතන එක තියෙනවා මෙතන ඉන්නවා නේ එක දෙක ඉන්නවා මෙතන අට ඉන්නවා නේ හතර ඉන්නවා මෙතන මේ නම්බර්ස් මම වෙන වෙනම කන්සිඩර් කරනවා මේ නම්බර් එක අට කියන
මේ නම්බර් එකේ අට කියන නම්බර් එකේ ෆැක්ටර්ස් වෙනවා මෙයාලා. හරිද? ඒක ඔයාලා දැනන් හිටියද? දැන් ඉන්න ඕනේ. හරිද? ෆැක්ටර්ස් මොකක් හරි නම්බර් එකක මල්ටිප්ලිකේෂන් එකක් විදිහට ලියද්දි නම්බර්ස් දෙකක මල්ටිප්ලිකේෂන් එකක් විදිහට ලියද්දි ඒ මල්ටිප්ලිකේෂන් එක ලියන නම්බර්ස් මට කියන්න පුළුවන් ඒ අපි ෆැක්ටර්ස් කන්සිඩර් කරන නම්බර් එකේ මෙයාලා ෆැක්ටර්ස් කියලා. ඒක මම කියුවේ. නම්බර් එක ගත්තා. මෙයාට numbers දෙකක multiplications විදිහට ලියන්න පුළුවන් combinations ඔක්කොම ටික ලිව්වා. දැන් ඉරුණාව විසිට රායලට numbers දෙකක multiplications විදිහට ලිව්වා. combinations ඔක්කොම ටික ලියන්න ඕනේ. ලිව්වන් පස්සේ මෙන්න මේ වෙන වෙනම මේ numbers ටික මම consider කරනවා. ඒ numbers ටික කියන්න පුළුවන්. 8 කියන එක්කෙනාගේ මොනවා කියලාද? මොනවද කියන්න පුළුවන්? හිරුන් මොනවා කියලාද කියන්න පුළුවන්? මොනවද කියන්න පුළුවන්? ෆැක්ටර්ස් කියලා. අහගෙන ඉන්න අර රිසික් කරලා අම්මට කෝල් කරනවා හරි. මේ ඔන්ලයින් හිරුන් නෙමෙයි. හරි. මේ නම්බර්ස් ටික 8 කියන නම්බර් එකේ ෆැක්ටර්ස් වෙනවා. හරි. අන්නෝක තමයි කතන්දරේ. දැන් මට කියන්න පුළුවන් මේ ෆැක්ටර්ස් ටික මම වෙනම ලියුවා. හරිද? මෙතන හරියටම ෆැක්ටර්ස් දෙකක් විතරක් තියෙන නම්බර්ස් තියෙනවා නම් එලින් ඉන්න ෆැක්ටර්ස් දෙකක් විතරක් තියෙන නම්බර්ස් තියෙනවා නම් අපි යාට කියනවා ප්‍රයිම් නම්බර්ස් කියලා. හරිද? හරියටම ෆැක්ටර්ස් දෙකයි. අපි බලමු නම්බර් ගමු එක්සැම්පල් එකක් විදිහට නම්බර් 2 අර දෙක තියෙන එක මල්ටිප්ලිකේෂන් විදිහට කියන නම්බර්ස් දෙක 1 times 2 විතරයි. එතකොට 2 කියන එකේ ෆැක්ටර්ස් මොනවද? 1 2 ෆැක්ටර්ස් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ෆැක්ටර්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මට මෙයාව කියන්න පුළුවන්. හරියට ෆැක්ටර්ස් දෙකයි තියෙන්නේ. මේ ෆැක්ටර්ස් දෙකක් විතරක් තියෙන නම්බර්ස් මට කියන්න පුළුවන්. එන්න හරියට දෙක වගේ ඒවා නම්බර්ස් කියලා. ඒ වගේම මට කියන්න පුළුවන් කම්පෝසයිට් නම්බර්ස් වලට ෆැක්ටර්ස් දෙකට වඩා වැඩි නම් ෆැක්ටර්ස් කියනවා. ෆැක්ටර්ස් දෙකට වඩා වැඩි නම් ෆැක්ටර්ස් ප්‍රමාණය දෙකට වඩා වැඩි නම් අඩු වෙන්න බෑ. ෆැක්ටර්ස් ප්‍රමාණය දෙකට වඩා අඩු වෙන්න බෑ. හරිද? දෙකට වඩා වැඩි නම් මට කියන්න පුළුවන් කම්පෝසයිට් නම්බර්ස් කියලා. ඒ කියන්නේ 8 කියන්නේ ප්‍රයිම් නම්බර් එකක්ද කම්පෝසයිට් නම්බර් එකක්ද කියලා. කම්පෝසයිට් නම්බර් එකක්. රේෂන් එක දාගෙන ෆැක්ටර්ස් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි. පැහැදිලිද? නම්බර් එකක්ද කම්පෝසයිට් නම්බර් එකක්ද කියලා ඩිපෙන්ඩ් වෙන්නේ මෙන්න මේ ෆැක්ටර්ස් ප්‍රමාණයත් එක්ක. හරියටම ෆැක්ටර්ස් දෙකක් තියෙනවා නම් මොකක්ද? අපි මොන නම්බරයක් දෙන්නේ හිරුන්? ෆැක්ටර්ස් දෙකක් විතරක් තියෙනවා නම් දෙකට වඩා වැඩි නියම. දෙකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් ෆැක්ටර්ස් දෙකට වඩා වැඩි නම් කම්පෝසයිට්. මේක ප්‍රයිම් මෙයා කම්පෝසයිට්. ඔව් දෙකට වඩා වැඩි නම් කම්පෝසයිට් වෙනවා. දෙකක් නම් ප්‍රයිම් වෙනවා. මේ ෆැක්ටර්ස් දෙකනේ විතර තියෙන්නේ. දෙකක් නම් මොකක්ද වෙන්නේ? ප්‍රයිම් නම්බර්ස්. දෙකට වඩා වැඩි නම් කම්පෝසයිට්. ක්ලියර්ද? අමාරුද මේක? ෆැක්ටර්ස් ටික ක්ලැරිෆයි කරගන්න එක තමයි ඔයාලට තියෙන ටාගට් එක. ප්‍රයිම් කියලා කියන්නේ හරියටම ෆැක්ටර්ස් දෙකක් විතරක් තියෙන ඒවට. කම්පෝසයිට් කියලා කියන්නේ ෆැක්ටර්ස් දෙකට වඩා වැඩි ඒවට. හරි. පොඩ්ඩක් ඉන්න ලියන්න ඉපන්. හරි. මම ඔන්න මේකේ රෆ් අයිඩියා එක ඔයාලට කියලා දුන්නා.
අපි නෝට් එක කම්ප්ලීට් කරන්න යන්න. ලියන්න එපා. අහගන්න. මම එතන එක්සාම්පල් එකකට ගන්නම්. අපි දෙක ගත්තානේ තුන කියන එක නගමු. නම්බර්ස් දෙකක මල්ටිප්ලිකේෂන් විදිය කියන්න මට. 1 times 3. 1 times 3 තව 2 times 3. 3 times 1. 1 times 3. 1 and 3 විතරයිනේ. 1 මේ නම්බර්ස් දෙකම මෙයාගේ ෆැක්ටර්ස් වෙනවා. අමතක නම් මතක් කරගන්න මොකද ෆැක්ටර්ස් කියන එක මොකක්ද කියලා දෙනවා පාර්ට් එක නෙමෙයිද? ඒක වගේ වෙනත් පාර්ට් එක මම කියලා දෙන්න දෙන්නේ ප්‍රයිම් නම්බර්ස් and composite numbers. හරිද? මම මේකත් දැන් ඔයාලට ෆැක්ටර්ස් කියන මොකක්ද කියලා දුන්නා. නම්බර්ස් දෙකක් විතරක් තියෙනවා. ප්‍රයිම් නම්බර්ස් කියලා කියන්නේ ලියන්න එපා දැන්. If there are exactly two factors for a number, then that number is considered as a prime number. හරි. prime numbers කියන එක definition මේක දාගෙන example එක මේක දාගෙන ඔයාලට පැහැදිලි කියලා මම හිතනවා. හරි. අමාරුද මේක? ලියන්න. ලියගන්න. රණදීප් මොකෝ බරක් උනේ? රණදීප් ඒක දැනුයි දැම්මස data මේ තිබ්බේ. හරි. ඔව්. ඊට පස්සේ ඒකේ definition එක ලියලා example එක දාන්න. හරිද? ඔව්. දෙන්න. හරිද? හරි හරි. එහෙනම් මේ ඔයාලට බෝඩ් එක ක්ලියර් නේද? ඔන්ලයින් ළමයි? ඉරුන් සයෝ? Yes sir. Yes. හරි. ඔයාලට කනෙක්ෂන් ප්‍රශ්නයක් නිසා තමයි මොකක් හරි බ්ලර් වුණොත් බ්ලර් වෙන්නේ. මේ එහෙම වුණොත් කියන්න මම ස්ක්‍රීන්ෂොට් එකක් ගෲප් එකට දානවා. හරි.
හරිද? ඊට පස්සේ බෝඩ් එක වහන්නද? Okay, sir. හරි. ඔව් එක්සැම්පල් එක. මගනවා බෝඩ් එකයි. හරි. ඔන්ලයින් කට්ටිය මොකද අත්තේ? මකන්නද බෝඩ් එක? ඔන්ලයින් කට්ටිය. හරි. ගන්න. චික් චික් ගන්න ඕනේද? ඈ? සයුල් කැලේ ඉන්නේ. හරි. ගන්න. හරි. ඔන්න composite numbers මම දැන් කියලා දුන්නා. ගන්න. හරි. ඔව්. මට 9 කියන එක කෙනාගේ ෆැක්ටර්ස් මොනවද කියලා කියන 9 ගන්න පුළුවන් මල්ටිප්ලිකේෂන්ස් කියන මට 3 multiply 1 times පොඩි එකකින් පටන් ගන්න 1 times 3 3 times 3 3 times 3 එච්චරනේ මෙයාගේ ෆැක්ටර්ස් මොනවද 1933 1 3 9 මෙතන තුනේ දෙකක් තියෙනවා කියලා මම දෙපාරක් තුන ලියන්න ඕනේ නැහැ. එකයි ලියනවා. නම් ෆැක්ටර්ස් නෙවන්නේ. තුන කියන්නේ ෆැක්ට් එකක්. එකක් ලියුවාම ඇති. ඔව්. ස්ක්වයර් කරමු. මුලින් මේ තියරි එක ඔක්කොම ඉවර කරලා ස්ක්වයර් නම්බර්ස් උයි ට්‍රයැන්ගුලර් නම්බර්ස් උයි විතරයි තියෙන්නේ. ඊට පස්සේ නම්බර් පැටර්න්. ගන්න. ගන්න.
මොකද ඕනකම වට්ටන්නේ. ආ අපි මේකේ මේ ඇක්ටිවිටි එකට ගිහිල්ලා යමුද? අපි යමු exercise 14.3. නෑ exercise 14.3 textbook එක බලලා ගන්න. මට තුන්වෙනි ප්‍රශ්න කරලා දෙන්නේගේ තුන්වෙනි ප්‍රශ්නේ. මම textbook එකේ screenshot එක group එකට දාන්න. අටින්ද මං කරන්න කිව්වේ? Fourteen point three වල third question එක. Successive කියලා කියන්නේ එක ළඟ තියෙන. ඕ third question එක 14.3 වල third question. ඔව් මට පේන්නේ පොත නෑ. 14.3 ද ඒකේ third question. No. Questions ලියන්න ඕනේ නෑ. හතයි 51.
ඕ ආය කරන්නේ දැන් මෙතන ඉස්සරහට ගෙනලා කරනවා ඈ ඉවරද? ඉතින් ප්‍රශ්නට අපි යන්නේ. ගන්න. මෙයා කියනවා third question එකේ Roman number 1. Write two successive prime numbers. දැන් අපි කරානේ. මම examples වල පුරුණා. මොනවද ගත්තද? exam ඔයාලා කරපු. දැන් මට නම් successive කියලා කියන්නේ එක අංග තියෙන numbers. මට කියන්න පුළුවන් 2 3 නේ 2,3 දෙකයි තුනයි දෙකම මොන numbers මේක වැරදි 35 වැරදි අවුලක් නැහැ 41යි 51යි ඔය උඩ එක්සැම්පල් එකේ තියෙන විදිහට නෙමෙයි මම කියන්නේ සක්සෙසිව් කියලා කියන එක ළඟ එකකට යහපැත්තේ බෑ උත්තර විදිහට ප්‍රශ්න හදාගන්න බෑනේ ප්‍රශ්න වලට දීලා තියෙන්නේ වැරදි 35 කියන ප්‍රයිම් නම්බර් එක නෙමෙයි 35 වැරදි මේ යට දෙක හරි composite numbers oh වැරදි මේකම උඩ එක වැරදි මේකයි සර් අහගන්න ඕඩන් නෑ අහගන්න කතා නවත්තන්න මම කියන්නේ question එක හරියට කියවන්න හරි උඩින් පල්ලෙන් කරනා නෙමෙයි maths class එකට එන්නේ question එක කියවන්න ප්‍රශ්න කියවලා නිකන් ඉන්නත් නෙමෙයි කොහොම class එන්නේ හරි ප්‍රශ්න කියවලා මෙයා කියන්නේ successive prime numbers ඔයාලගේ උත්තර වැරදි successive කියලා කියන්නේ එක ළඟ තියෙන මම ඔයාලට කිව්වනේ දැන් ඔය උඩ question එකේ දීලා දෙන ඒ question number 2 ඒක වෙන question එකක් ඒකේ තියෙන numbers ගාව ගන්න එපා ඒකේ තියෙනවා නම් වැරදි එක ළඟ තියෙන numbers මොනවද lazy examples මේ 2,3 ඔව් දෙවෙනි කියන්න බලන්න 8,9 දෙවෙනි එකේ කියන්නේ composite numbers 33 34 මොනවද composite numbers වලට පුළුවන් 33 34 පුළුවන් දැන් හරිද ඔයාලගේ ප්‍රශ්නට උත්තරය ආවද කතා successive කියලා කියන්නේ එක ළඟ තියෙන එක ළඟ එකකට එහා පැත්තේ අනිත් එක්කෙනා ඉන්න ඕන successive ඊට පස්සේ topic එකක් දාගමු square numbers
සයුල් මේ කැමරාවන් කරන්න පොඩ්ඩක්. සයුල් ඉරුන් රානුදී සයුල් මේ ඔන්ලයින් ඉන්නේ කට්ටියකින් අහන්නේ ඔයාලට ලාස්ට් වීක් දැන් මට දැන් පේනවා මේ වයිට් බෝඩ් එකේම ගාන්න පේනවා කියලා. ඔයාලට කලින් වීක්ස් වලත් මේ වගේම ක්ලියර් එකට පෙවුනද නැත්තම් ලාස්ට් වීක්ස් වල ගොඩක් බ්ලර් වෙලාද පෙවුනේ කොහොමද? කියන්න බලන්න. දැන් මේ ප්‍රශ්නේ හරියද? මොකද රණුදී? හරි. හරි. ඊට පස්සේ ඔන්න දැන් අපි ස්ක්වයර් නම්බර්ස් ගැන කතා කරන්න තමයි යන්නේ. අහගන්න. දැන් ලියන නවත්තන්න. શબ્ද දාන්න බෑ. ක්ලිප් එකක් වෙන සද්දයක් අතට ඇහෙන්න බෑ. හරි. ස්ක්වයර් නම්බර්ස් කියලා කියන්නේ මොකක්ද? ස්ක්වයර් නම්බර්ස්. හරි අහගන්න. මොකද? දැන් ස්ක්වයර් කියනකොට මොකද මතක් වෙන්නේ? පැති හතරම සමාන කොටවන්නේ. ඕ කිරිපොඩ උගාය. පස්ස කටි ගන්නවද? අයන. මොකෝ? අම්මට කියන්න පොඩ බෙහෙත් දෙන්න කියලා. හරි. ආග ස්ක්වයර් නම්බර්ස් කියවම අපිට මතක් වෙන්නේ ස්ක්වයර් කියවම අනිවාර්යෙන්ම වලට මතක් වෙනවා පැති හතරම සමාන ස්ක්වයර් එකක් කියන්න ඕනේ නෑ නිකන් කැච් අල්ලනවා වගේ එකක් තමයි ඔය කියන්නේ. කැච් අල්ලනවා කැච් කෙනෙක් අල්ලනවා අල්ලනවා වෙනවනේ එතකොට. හරිද? ස්ක්වයර් නම්බර්ස් ස්ක්වයර් කියන්නේ පැති හතරම සමාන ස්ක්වයර් නෙමෙයි බොරු කියන්නේ නෙවෙයි. ඒ මේව නෑ. හරි. හරි. දැන් කැච් අල්ලනවා කියන එක ඔයාලා කියනවා වැරදි. කැච් කියලා කියන්නේ අල්ලනවා ස්ක්වයර් දෙනවා. හරි. පැති හතරම සමාන ස්ක්වයර් කියන්නේ නැහැ. පැති හතරම සමාන කොටුවක්. මොකක් කරේ? බොක්ස් එකක්. හරි. පැති හතරම සමාන බොක්ස් එකක්. දැන් මේකෙදී අපි කියනවා දැන් මම මේක ඇතුලේ සමානව දැන් number of rows උයි number of columns උයි සමාන නිසා නේද මේකට ස්ක්වයර් එකක් කියලා කියන්නේ. දැන් මම මේකේ වටේ කොටුව හිතෙන් අයින් කරනවා. දැන් මම මේකත් ඇතුලේ තිත් වලින් rows columns වෙනකොට මේ dots වලින් represent කරන්න යනවා. මුලින්ම එකෙන් පටන් ගන්නවා. හරිද? මට මේකේ අඳින්න පුළුවන් නේද කොටුව? එක row එකයි තියෙන්නේ එක column එකයි තියෙන්නේ. ඊට පස්සේ මම එක row එකේ කීය නේද කරන්නේ? rows කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. columns කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන මම මෙතන ලියන්න ඕනේ නේද? කොටුවක් රිප්‍රසන්ට් කරන්න නම් ඒක පිළි කරන්න ඕනේ. දැන් මෙතන නම්බර් එක එකනේ. මෙතන නම්බර් එක 4. මේ ඩොට් තියෙනවා 1 2 3 4. ඊට පස්සේ අහගන්න දැන් මෙතන rows දෙක columns දෙකයි. ඊට පස්සේ rows කීයද දැන්නේ? දැන් මෙතන එක row එකයි rows දෙකයි. ඊට පස්සේ rows 3යි. අහගන්න 1යි 2යි 3යි columns 3න්නේ. 1යි 2යි 3යි. ඒ තුන ටික ෆිල් කරනවා. මේක රිප්‍රසන්ට් කරන නම්බර් එක මොකක්ද? 9. පැහැදිලිද? ඊට පස්සේ rows කීයක් තියෙනවද? columns කීයක් තියෙනවද? rows 4ක් තියෙනවා.
Bob tidak keluar guna saya. Guna. ආගන්න ආගන්න මෙතන එක තියෙනවා 4 9 මේ කීයද 16 කවුරුවර ඇහුවොත් ඔයාගේ පළවෙනි ස්ක්වයර් නම්බර් එක මොකක්ද කියලා 1 මේක තමයි ඔයාගේ ෆස්ට් ස්ක්වයර් නම්බර් එක 1 සෙකන්ඩ් එක 4 තර්ඩ් එක 9 ෆෝර්ත් එක 16 තියෙනවා මෙහෙම ඉස්සරහට කන්ටිනියු වෙනවා හරිද මට දැන් මේක බෝඩ් එක යන්න බෑ 21 වගේ හරි වැඩක් නෑනේ හරි ආගන්න ඔයාලට තේරුම් ගන්න තියෙන්නේ මෙච්චරයි ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් දැන් ඔයාලට තේරෙන්න ඕනේ පළවෙනි එක්කෙනා ඇවිල්ලා තියෙන්නේ පළවෙනි නම්බර් එක ඔයාගෙන් ඇහුවොත් මොකක්ද ඔයාගේ පළවෙනි ස්ක්වයර් නම්බර් එක කියලා ඒක ගන්න ඉන්නේ පළවෙනි එක්කෙනාට එක පැටිකල් කරකේ මොකද රෝස් ගානයි කොලම්ස් ගානයි සමානයි 1 times 1 නේ 1 times 1 දෙක ගන්න පුළුවන් වාට 2 times 2 දැන් ආගේ ඇහුවොත් 18 වෙනි ස්ක්වයර් නම්බර් එක මොකක්ද කියලා කොහොමද ගන්නෙ 18 වෙනි එක 18 දැන් බලන්න පළවෙනි එක්කෙනාව ගන්න පුළුවන් 1 times 1 රෝස් ගණනයි කොලම්ස් ගණනයි සමානයි එක්වරක් එක දෙවෙනි එක ගන්න පුළුවන් දෙවරක් දෙක තුන්වෙනි එක ගන්න පුළුවන් කොහමද තුන්වරක් තුන මේක ගන්න පුළුවන් 4 times 4 හතරවෙනි එක ඔයාගෙන් ඇහුවොත් මොකක්ද කියලා මේ ඒ කීවෙනි එක්කෙනාද කියලා ඔයාලට දීලා තියෙනවා එයා ඒ නම්බර් එකකින් මල්ටිප්ලයි කරන්නේ මේ 4 වරක් 4 දැන් බලනවා 13 වෙනි එක්කෙනා මොකක්ද කොහොමද වෙන්නේ ඔන්ලයින් කට්ටිය ආන්සර්ස් දෙන්න 13 හොයන්නේ කොහොමද කියලා මම අහන්නේ එල තේරුණාද තේරුණාද හරි මොකද තේරුනේ හරි මම දැන් පුරාවෙන් අහනවා 15 වෙනි එක කොහොමද ගන්නෙ 15 වෙනි ස්ක්වයර් නම්බර් එක කොහොමද ගන්නෙ මොකද 15 තරක් 15 17 වෙනි එක ගන්නෙ කොහොමද ඉන්සිට් ගෙන් අහන්නේ කොහොමද ගන්නෙ 17 වෙනි එක ගන්න කොහොමද ඔයාලා ඉන්සිට් කියලා කතා කරනවාට කොහොමද ගන්නේ 17 වෙනි එක කියන්නේ ඉක්මනට වෙලා යනවා වැරදි ජයග්‍රාහී ලෙස පිළිතුරු වැරදියට දෙනවා වැරදි 17 වරක් 17 දැන් මම කිව්වනේ මේ මට අවශ්‍ය පොසිෂන් එකේ එක්කෙනා ඒ පොසිෂන් එකේ නම්බර් එකෙන් මාය මල්ටිප්ලයි කරලා මට උත්තර ගන්න පුළුවන් 4 වෙනි එක්කෙනා 4 වරක් 4 3 වෙනි එක්කෙනා 3 වරක් 3 තමයි 9 වෙන්නේ ඔයගේ ස්ක්වයර් නම්බර්ස් වෙන්නේ මෙන්න මේවා මේවා තමයි ස්ක්වයර් නම්බර්ස් මේ ඔය රවුන්ඩ් කරලා තියෙන ස්ක්වයර් නම්බර්ස් ටික දැන් ඉතින් මේ නවිතු ගහනවා අන්තිම chance එක හරි මේ තියෙන්නේ ඔයගේ ස්ක්වයර් නම්බර් එක මේ තියෙන්නේ පොසිෂන් එක ඊවෙලි තැනද ඉන්නේ ඔයාට පොසිෂන් එක දීලා තිබ්බොත් ස්ක්වයර් නම්බර් එක හොයාගන්න පුළුවන් ඒ පොසිෂන් එකේ තියෙන නම්බර් ඒ නම්බර් එකෙන් මල්ටිප්ලයි කරනවා පොසිෂන් එකේ තියෙන නම්බර් එක ඒ නම්බර් එකෙන් මල්ටිප්ලයි කරලා ඔයාලට ස්ක්වයර් නම්බර් එක ගන්න පුළුවන් පැහැදිලිද
මේක අඳගමුද අපි ලස්සනට. මේක ගානට ගැප් එක මේන්ටේන් කරලා සමාන ගැප් එකක් මේන්ටේන් කරලා මේක අඳගන්න ඉක්මනට අරගන්න. ඉක්මනට අවිතෝ ඕනෙන් නැත් දුන්නේ. හරි. ඕනෙන් නැත් ප්‍රතික්‍රියාව දානවා. ගෙදර යන්න නම් ඕනේ යන්න පුළුවන්. දොර අරලා දෙන්න. කතා කරන්නද? එහෙනම් අදින් පස්සේ කැච් අල්ලන්නේ නැහැ හරි. හා? හරි. හරි. ස්ක්වයර් නම්බර්ස් වලට තේරෙනවා කියලා මම හිතනවා. හරි. අපි ස්ක්වයර් නම්බර්ස් උයි ට්‍රයැන්ගුලර් නම්බර්ස් උයි ට්‍රයැන්ගුලර් නම්බර්ස් පාර්ට් එක ඉවර කරලා ක්වෙස්චන්ස් කරමු. හරි. අපි ස්ක්වයර් නම්බර්ස් වල ඩෙෆිනිෂන් එක දාගමු. හා? මොකක්ද? කවුරු හරි කිව්වනේ මොනවාරි? Great conditions.
ඒගොල්ලෝ දෙන්නේ සිට. ඔව්. ඔව්. ඊට පස්සේ ටොපික් එකක් දාගමු triangular numbers. Ya karena දැන් මෙතනදී අර කලින් ස්ක්වයර් නම්බර්ස් ගැන කතා කරද්දී අපිට තිබ්බේ ස්ක්වයර් එකක් නේ. එහෙනම් ස්ක්වයර් එකක් තිබ්බේ. දැන් ඉන්නේ මොකද්ද? දැන් තින් ට්‍රයැන්ගල් එක. මේකත් පටන් ගන්නේ පළවෙනි එක ඩොට් එකකින්. බලන්න මේ බලන්න දැන් හරි එළියෙන් මුරු ලං කරගන්න අහගන්න ලීන එක නවත්තන්න දැන් අරද triangular numbers මෙතන තියෙන්නේ මෙයාගේ rows කීයක් තියෙනවද බලන්න එකයි මෙයාගේ දෙකයි පළවෙනි triangular number එකේ මේකෙන් represent කරන්නේ number of rows හරිද මේකේ rows third එකේ rows තුනක් තියෙනවනේ 1යි 2යි 3 දැන් මේ පළවෙනි මෙයා අනිවාර්යෙන් මෙතන ඉන්නවා මොකද මේ දෙවෙනි රෝ එක කම්ප්ලීට් වෙලානේ තව එකට එන්නේ දැන් බලන්න මේක ලියන්න එපා කියලා කිව්වා හරි පට ගන්නවා කියන ලියන්න එපා කියලා දැන් ගලක් දැක්කොත් දෙනවා 10ට දෙන්නේ හරි මෙතන ඔයාලට දැන් අන්තිම රෝ එකේ හිතන විදිහට ඩොට් දාන්න බෑ හිතන විදිහට ඩොට් ටික දාන්න බෑ රීසන් එක තමයි දැන් මේකේ මම කිව්ව රෝස් එකයි පළවෙනි එකේදී අන්තිම එක්කෙනාගේ තියෙනෝනේ ඩොට් ප්‍රමාණයට රිප්‍රසන්ට් කරනවා එක රෝ එකයි අන්තිම එකේ තියෙන රෝ එකේ තියෙන උගල ඩොට් එකයි මේකේ තියෙනෝනේ රෝ දෙකයි අන්තිම එකේ ඩොට් කීයක් තියෙනවද ඩොට් දෙකක් තියෙනවා
මේ 1යි 2යි. තුන්වෙනි එක්කෙනාගේ රෝස් 3යි. හරිද? යට එකේ ඩොට් 3ක්. හරිද? ලියන්න බා. රෝස් 3යි අන්තිම එකෙන් ඩොට් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. අනිත් එක තමයි මේක ලියද්දි මේක අඳිද්දි ඩයග්‍රෑම් එක අඳින්න කිව්වොත් ඔය කියන්නේ පොඩ්ඩක් තියා ගන්න ඕන එකක් තමයි මේ ට්‍රයැන්ගියුලර් නම්බර්ස් මේ ඩයග්‍රෑම් එක අඳිද්දි එක ඩොට් එකක් යටින් ඩොට් එකක් වැටෙන්නේ නැහැ. ඔයාලට පේනවද මේ ඩොට් එකේ යටින් ඩොට් එකක් වැටලා තියෙනවද මෙතන? නැහැ. දෙපැත්තේ වැටෙනවනේ. මේකෙත් යටින් වැටලා නැහැ දෙපැත්තේ වැටෙනවා. මේක යටින් වැටලා තියෙනවද? නැහැ දෙපැත්තේ වැටලා තියෙනවා. පැහැදිලිද? කොහොමද? මෙයයිනේ එක ළඟ තියෙන මේ රෝස් දෙකක්ද මම කියන්නේ එක ළඟ තියෙන රෝස් හරිද පළවෙනි රෝ එකේ දෙවෙනි රෝ එකයි කන්සිඩර් කරොත් එක ඩොට් එකක් යටින් ඩොට් එකක් වැටලා නැහැ 2යි 3යි කන්සිඩර් කරාත් පළවෙනි එක ඩොට් එකක් යටින් ඩොට් එකක් වැටලා නැහැ ඔයවත් නැහැ හරිද ඔය ඩයග්‍රෑම් එක අදින්නත් ඕන ඔන්න ඔය විදියට දැන් ඕවා කර කර ඉන්න හොඳට තියෙයි ඈ මාක්ස් අඩු නම් බස මට කියාගෙන ඉන්න එපා. හරිද? සාක්ෂි දිනවනේ. මෙතන S10ක් තියෙනවා. හරිද? දැන් එක්කෙනෙක් කවුරු හරි කිව්වොත් අම්මා කෙනෙක් මේ ලකුණු අඩු වෙලා ආසර් සර් තමා වගකීම ගන්න ඕනේ ලකුණු අඩු වෙච්ච එකට ඉතුරු S ටික මේ වගකීම කතා කරයි. කොහමද මන්දිය හරිදුනේ කොහමද වැඩ කරේ කියලා කියයි කියලා මම හිතනවා. හරිද? හරිද? තේරෙනවද? කවුරුවත් මෙතන මේ මම කියන විදිහට වැඩ කරන්නේ නැතුව මාක්ස් අඩු විදිහට මට නම් කියාගෙන ඉන්න එපා. මම වගකීමක් ගන්න නැහැ. එහෙම කිව්වොත්. හරිද? අහගෙන ඉන්න මේ ලෝකෙ 100න් ඉන්න. හරි? කියන්නේ කාටද කියලා ඔයාලා දන්නවා. රෝස් 3ක් තියෙනවා අන්තිම රෝ එකේ මේ තියෙන නම්බර් එකම තියෙනවා ඩොට්ස් විදිහට. හරිද? ඒ කියන්නේ මෙතන සම්පූර්ණ තිත් කීයක් තියෙනවද? 3යි 6යි. පැහැදිලිද? ෆෝර්ත් එක රෝස් කීයක් තියෙනවද ඉන්චි? මෙයාට රෝස් කීයක් තියෙනවද? ඉන්චි රෝස් කීයක් තියෙනවද මෙයාට? ආගෙන ඉඳපු තරම තමයි ඉතින්. කීයක් තියෙනවද? 4. අන්තිම රෝ එකේ ඩොට් කීයක් තියෙනවද? 3 ආරක්. 3 ආරක්. කීයද? 3යි. කීයද? 4. රෝස් 4ක් තියෙනවා. 1යි 2යි මම රෝස් ටික මාර්ක් කරගන්න. හරිද? अंतिम रो है डॉट अरे ऑर्डर पे ना मैं आ इन्ना मेतन होगी मैं तेरा लेवल बाय लेवल कंप्लीट लाइन नहीं है मैं पहले ट्रायंगल देख मैं දෙවෙනි ට්‍රයැන්ගල් එක මේ තුන්වෙනි ට්‍රයැන්ගල් එක මේ ඉන්නේ හතරවෙනි එක පැහැදිලිද
මේක තියෙනවා 4යි 6යි 10ක් තියෙනවා. පැහැදිලිද? ඔයාලට ඔන්න ඔය විදිහට ඉස්සරහට නම්බර්ස් ටික කම්ප්ලීට් කරනවා. හරි. තේරුණාද? අද ගන්නවද? අපි ගිය සතියේ සිවික්ස් වල ඉවර කරානේ. බල සිවික්ස් සෙකන්ඩ් ටර්ම් එකේදී ඉවර කරා මට මතකයි කියලා. ඉවරයි. සයුල් සිවික්ස් දෙක ඉවර කරා ජියෝග්‍රැෆිද? මට පොඩ්ඩක් කියන්න. සයුල් සිවික්ස් ඉවරයි. හරි. අපේ ඉතින් පොඩි කොටසක් තියෙන්නේ ඉවර කරා. Agarran හරි මේක ලියාගෙන මම අඩින් දාලා මේ පැරග්‍රාෆ් එක හරි මම ස්ක්‍රීන්ෂොට් එක ගෲප් එකට දාන්න. ඒ ඊට පස්සේ ටොපික් එකක් දාගමු නම්බර් පැටර්න් කියලා.
හරි. නොදරා ගන්න. දැන් ඔයාලට idea triangular numbers කියලා කියන්නේ මොකක්ද කියලා? හරි. දැන් ඔයාලට ඉස්සරහට ආවු 6 වෙනි number මේ triangular numbers වල 6 වෙනි triangular number එක මොකක්ද කියලා ඇඳලා පෙන්වන්න පුළුවන්ද? අමාරුද ඒක? නෑ. 6 වෙනි එක කෙනාගේ rows කීයක් තියෙනවද? යට මොකද? 6. අමාරුද ඒක නෑ. ඔන්න මම මේ number patterns වලට කලින් පොඩ්ඩක් මේකට නිකන් just ගන්න lazy විදියක් කියන්න. හරි තව lazy විදියක්. ඒක පැත්තෙන් ලියා ගන්න. අමාරු වෙන්නේ. කපා ගන්න නේද? හරි අහ ගන්න මේක. lazy method එක. මේක නිකන් just ඔළුවේ තියාගන්න නැත්නම් අපරාධ කියලා හිතේ. හරි. දැන් මේක අඳාඳුම දාලා ගන්න ඕනේ නැහැ. පළවෙනි එක්කෙනා කිව්වොත් පළවෙනි එක්කෙනාව ඔයාලට ඕන නම් එක තමා උත්තරේ. හරි. දෙවෙනි එක්කෙනාව ඕන නම් 1 + 2 +2 3. හරි. තුන්වෙනි එක්කෙනාව ඕන නම් 2 + 3. එකේ ඉඳන් මේ තියෙන නම්බර් එකට වෙනකන් තියෙන නම්බර්ස් ටික වෙනකට එකතු කරන්න තියෙනවා. fourth එක්කෙනා ඕන නම් 1 + 2 + 4. L. fifth එක්කෙනාවත් ඕන නම් 3 + 4 + 5. කොහොම එක එක වැඩි කර කර ගිහින් ඔයාලට සම් එක අරගෙන fifth number එක ගන්න පුළුවන්, fourth number එක, third number එක එකතු කරගෙන යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මේකට දාගන්නවා. දැන් ඔයාලට තේරෙනවා මේක අඳින්න පුළුවන් කියලා. කටින්ද මං කරන්න කිව්වේ? හරි. දැන් දාගන්න ඔය එක number patterns කියලා. දැන් ඔයාලා පොඩි ළමයි නෙමෙයි හරි. හරි. මොකරනද පැත්තට වෙලා කියන්නේ? මට මගට හිතන්න. හරි. මේ number patterns 2යි දෙන්නේ මේක ඉවර කරපුවක මම දෙන්නම්. පොඩි කොටසක් තියෙනවා.
Oh, ඉවරයි. නෑ ඉවර නෑ second term. හරි. ආගන්න. මම එක්සාම්පල් එකක් ගන්නම්. number patterns. ඔයාලා දැනටම දන්නවා. අහගන්න දැන්. ලියන ඒවා පැත්තකින් ලියන්න අහගන්න. නම් number pattern එකක් ගන්නවා. 2 4 6 8 ඔහම ඉස්සරහට number pattern එක. දැන් මට කියන්න. ඉන්ජි මෙතනින් පස්සේ එන number එක මොකක්ද? කිය 10න් පස්සේ 12. 12න් පස්සේ ඒ කියන්නේ 14 නේ. ඔයාට number pattern එකක් කියලා කියන්නේ මොකක්ද? number pattern එකක් කියලා කියන්නේ අහගන්න. එලින් වෙන්න. number pattern එකක් කියලා කියන්නේ ඔයාට දැනට තියෙන numbers ටික බලලා ඉස්සරහට එන numbers ඔයාට predict කරන්න පුළුවන් නම් ඔයාට number එක හිතා ගන්න පුළුවන් නම් පහවසරක් තිබ්බනේ. දැන් government schools නම් යන්නේ සිස්ටම් දෙක වලට අහලා තියෙන number patterns නේද? හරි? හරි. දැන් ඔයාලට තේරෙනවා මේ numbers දෙක අතර difference එක මොකක්ද? දෙකයි. 4න් දෙකක් අඩු වුණාම දෙකයි. දෙකට දෙකක් එකතු වෙලා තමයි 4ට අදලා තියෙන්නේ. 4ටත් දෙකක් එකතු වෙලා තමයි 6ට අදලා තියෙන්නේ. ඔයාලට මේකට ඉස්සරහට නම් මේ O levels විතර වෙද්දි මේකට කියනවා ස්පෙෂල් නේම් එක. ඔයාලට තියෙනවා arithmetic and geometric progressions කියලා. හරිද? දැනට තියෙන්නේ මේ arithmetic කියන කොටසට අදාළ කොටසක් තමයි දැන් තියෙන්නේ අපිට. හරි? නිකන් දැනගෙන ඉන්න එක වැඩක් නෑ. මොකෝ? දෙයියෝ වදිනවද? උඩ බලාගෙන මෙහෙම ඉන්න අල්ලා ඉන්න. මුස්ලිම්ද? හා? හරි. අහගන්න. අහගන්න. හැම numbers දෙකක් අතරම ළඟ තියෙන numbers දෙකක් අතරම තියෙන වෙනස සමානයි. ඔයාලට හම්බ වෙන හැම number pattern එකක්ම ඕන ඕක තමයි තියෙන්නේ. මොකෝ? ෆිසික්ස් කරලා දානවා හරි. ඔයා මුලින්ම identify කරගන්න ඕනේ. මෙන්න මේ difference එක මොකක්ද කියලා. ඒ difference එක හොයාගත්තොත් ඔයාලට තේරෙනවා දෙකෙන් දෙකට එකතු වෙවි යන්නේ කියලා. දැන් ඔක 3න් 3ට යන ඒවා තියෙනවා 4න් 4ට යන ඒවා තියෙනවා ස්ටාර්ටින් වැලියු එක එකෙන් පටන් අරගෙන 1 3 5 7 9 ඒ දෙකෙන් දෙකට යන්නේ හැබැයි පටන් අරන් තියන්නේ එකේ මේකත් දෙකෙන් දෙකට යන්නේ හැබැයි පටන් අරන් තියන්නේ දෙකේ පැහැදිලිද ස්ටාර්ටින් වැලියු එකයි මෙන්න මේ ඩිෆරන්ස් එකයි ඔයාගාව තියෙනවා නම් ඔයාට මේ පැටර්න් එකේ තියෙන ඕනම එකක් ගුම්මාතල් දෙන්න ලෑස්ති වෙන්න එපා පූර්ණ ළමයි සංවර්ධනය නැද්ද හා ආලදෙන පූර්ණ ළමයි සංවර්ධනය නැද්ද අර පොඩි ගල ළමයි අර මේ අම්මලගේ දෙල්ලම් බඩු ඉල්ල අඬන්නේ හරි මෙතන අපි මේ පන්ති වීරයෝ ඉන්නවා මේ ඉක්මනට ලියලා පළවෙනිය බලනවා හරි ඉබ්බගේ ආවගේ කතාව අහලා නිකන් hina වෙනවා වගේ තමයි ඉබ්බගේ ආවගේ කතාව දැන් කිව්වේ කියලා ඔයාලට සතුටක් තියෙනවා අපි පොඩි කරනවා මොකද වෙන්නේ අरे गुंगा तो करने पा अरे तेरा अंधी की इन्नोड की रिंग है लगता है ना बोलो මෙතන වෙලා තියෙන්නේ දෙකින් දෙකට එකතු වෙලා යන්නේ ස්ටාර්ටින් පොයින්ට් එක අයිඩෙන්ටිෆයි කරගත්තොත් මේ නම්බර් පැටර්න් එකේ තියෙන ඕනම නම්බරයක් ඔයාලට හිතා ගන්න පුළුවන්. හරිද? මේ නම්බර් පැටර්න් එකේ පළවෙනියට පටන් ගන්න එක්කෙනාට අපි කියනවා ෆස්ට් ටර්ම් එක කියලා. පළවෙනි ටර්ම් එක. සමාන දෙක.
second term එක තමා මොකක්ද? third term එක C. fourth term එක ඔයාට ඔය වගේ fifth term sixth term වගේ ඒවා අහුවොත් ලියන්න පුළුවන්ද? පුළුවන්. pattern එක දීලා තියෙනවා නම් ඉස්සරහට දෙන numbers ටික ලිව්වා අවශ්‍ය term එක දැම්මා. එච්චරයි. example කියලා එකක් දාගමුද අපි? ලස්සනට දාගන්න ඉවරයි. Vincent. හරි. හරි. මට ඊට පස්සේ homework එකක් විදියට ඔයාලා කරගෙන ඉන්න ඕනේ. miscellaneous exercise එකේ first question එක. homework. miscellaneous exercise එකේ first question එක homework එක විදියට කරගෙන ඉන්න. page number එක කියන්නේ Page number 38. 38.